හායි කොහොමද ඔයාලට? ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ හරියටම Mother's Day දවසේ හරිද? අපි මේ කට්ටිය එකතු වෙලා රෙස්ටෝරන්ට් එකකට ගියා මේ කන්න. ඒ වුණාට එතනටම ගියා. ඒ වුණාට අපිට ඇතුළට යන්න හම්බුනේ නැහැ. මොකද අපි කලින් රිසර්වේෂන් දාලා ගියේ නැහැ. ඒතර Mother's Day නිසා ඒක full. ඇතුළටම ගිහිල්ලා අපි ආයේ හැරිලා ගෙදර ආවලමයි. අපි කලින් දවසක එතනට ගියා. හරිද? එතකොට රිසර්වේෂන් දාලා ගියේ නැහැ. නමුත් එදා Mother's Day එකනේ. ඒ නිසා එතන full. ඒ නිසා අපි ඉඳලා අනිත් සතියේ බ්‍රහස්පතින්ද විතර රිසර්වේෂන් දාලා ගියා. මේ තියෙන්නේ අනිත් සතියේ. ඉතින් අපි මුලින්ම පල්ලියට ගියා. පල්ලි ගිහින් ඊට පස්සේ හරියටම 12 වෙද්දි මෙතනට ගියා. ඉතින් මේක මේ all you can eat එකක්. හරිද? එතකොට මේකේ එක්කෙනෙක්ට වෙන්නේ යූරෝ 19යි සත ගාණක් උනේ. ඉතින් අපි කලින් බුක් කරලා ගියා. අපිට ඕන තරම් කැම තියෙනවා. මේකේ බෙදාගෙන කන්න මම ඔයාලට පෙන්නන්නම්. හරිද? ඇති වෙනකන් කන්න තියෙනවා. ඉතින් අපි දවල්ට කන්නනේ. ඒකට අපිට 12 ඉඳන් 3 වෙනකන් තියෙනවා මේ මෙතන වෙලාව කන්න. 3 වෙනකන් කිව්වට 3:00 4 වගේ වෙනකන් ඉන්න පුළුවන්. මම මුලින්ම වලට පෙන්නන ඩෙසර්ට් තියෙන මෙතන කේක් වර්ග තිබ්බේ. මේවා සැරින් සැරේ වෙනස් වෙනවා. මේවා ඉවරුනහම යාලා වෙන කේක් ජාත් දානවා. මම වැඩියෙන් කෑවේ කේක්. ඊට පස්සේ මෙතන ජෙලාටෝ තියෙනවා. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ මේ අමුවෙන් තියෙන ඒවා. ඒ කියන්නේ අපිට ඒවා බෙදාගෙන මේ ගිහින් ෂෙෆ්ලාට දෙන්න පුළුවන්. එතකොට ඒවා යාලා හදලා අපේ ටේබල් එකට මේ එවනවා. අපිව බෙදා ගන්න පිඟානේ අපේ ටේබල් එකේ තියෙන පොඩි ක්ලිප් එකක්. ඒක ගහලා මේ දුන්නාම එයාලා අපේ ටේබල් එකටම ගෙනත් දෙනවා. හරිද? ඊට පස්සේ ඉතින් පළතුරු වනම්මනම් තියෙනවා. මේ වගේ සුෂි ඒවා තියෙනවා. මම නම් සුෂි කෑව අපේ ගෙදර අනිත් අය නම් එම කෑවේ නැහැ. එතකොට එක එක જાතිය සෝස් තියෙනවා. කැමති තරමක් දාගෙන කන්න පුළුවන්. මේවා ඉවර වෙන්න එයාලා ගෙනල්ලා මේ පුරවනවා. අපි ඉතින් ඇත්තටම ඇති වෙන්න කෑවා. මම මුලින්ම මේ වීඩියෝ කරා. මොකද මේ වෙලේ 12යි වෙලාව ගොඩාක් සෙනග හිටියේ නෑ. එහෙම නැත්තම් ටික වෙලාවකින් මේක ෆුල් වෙනවා. ආයි වීඩියෝ කරන්න බෑ. ඉතින් මේකේ නූල්ස් තියෙනවා, පැස්තා තියෙනවා, ලසඤ්ඤා, පීට්සා, එතකොට චයිනීස් කෑම තියෙනවා. ඕවා තමයි තියෙන්නේ. මේක රහයි. හරිද? මෙහෙම අපේ රහට සෙට් වෙන්නේ නැති කෑමක් තියෙනවා. නමුත් අර අපේ රහට සෙට් වෙන කෑම එහෙම රසයි. කොහොම හරි අපිට මොනවාද සලාඩ් එහෙම හදා ගන්නත් පුළුවන් මෙතනින්. එහෙම තියෙනවා. මේ දැන් මම වීඩියෝ කරලා මම ඇවිල්ලා මුලින්ම කරේ මේ අමෝ ඒවා මට කන්න පුළුවන් ඒවා මම පිඟානකට දාලා ෂෙෆ්ට ගිහින් දුන්නා මේ හදන්න. එතකොට එයාලා හදලා දෙනවා. මේවා රහයි ඇත්තටම. ඒක එක જાතිය මස් වර්ග තියෙනවා. අපිට කන්න පුළුවන් තරමක් ඉතින් ගිහින් එයාලට දෙන්න තියෙන්නේ. එයාලා හදලා ගෙනත් දෙනවා. ඉස්සවනම්මනම් එහෙම ගොඩාක් තිබ්බා. ඇත්තට මේක රසයි. අපි කෑවා මේ අපි පළවෙනිම ආව දවසේ ගොඩාක් කෑවා. රෙදා ගියාට හරියට කන්නත් එහෙම ලොකුවට කන්න බැරි වුණා. හැබැයි කෑවේ නැහැ කියන්නත් බෑ. ඉතින් මම නම් කෑමට ඇති වෙන්න. මම ඒ වැඩිපුරම කෑවේ කේක්. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්කෝ. ඉතින් මේකේ සල්මෝනේ තියෙනවා, දැල්ලෝ තියෙනවා, මාළු තියෙනවා. ඒවා ඉතින් එයාලා හදලා දෙනවා. අර පුච්චල වගේ එහෙම හදලා දෙනවා. සල්මෝන් එක නම් හැදපු එක මට එච්චර සෙට්ුන් නැහැ. අනිත් ඒවන රහයි මේ ඉස්සෝ එක එහෙම මම දැන් දාලා ලොකු ඉස්සෝ ඉන්නේ. අන්න ඒක එහෙම රසයි. ඉතින් ওই ටික තමයි මම මුලින්ම සිලෙක්ට් කරගත්තේ. ওই ටික ෂෙෆ්ට දීලා මේ හදන්න. ඊට පස්සේ මේ වෙන ටිකක් වෙන ඒවා බෙදාගෙන ආවා. ඉතින් මේ අපේ කට්ටිය මෙයාලා දැන් කනවත් එක්ක මම අනිත් කැම ටික බෙදාගෙන එද්දි මේ අපේ මල්ලි අය නූඩල්ස් දාගෙන ඊට පස්සේ මේ පළතුරුත් දාගන්න මේකට. කලෝ මේ කනවා. මම මුලින්ම මෙතන එක එක කැම જાති තියෙනවා. මම සමහර ඒවාල නම් දන්නේ නැහැ. හරිද? මම මුලින්ම කොහොම හරි කේක් බෙදාගෙන ඇවිල්ලා කේක් ටික තියලා අනිත් ඒවා කාලා කේක් ටික කෑවා. ඊට පස්සේ මේ ටික බෙදාගෙන මං කිව්වා එක එක જાතිය කේක් තියෙනවා කියලා. එක එක පාට යලා සැරෙන් සැරේට අර ඉවර වෙන්න වෙනස් කරනවා. දැක්කනේ කොහොමද අපේ කට්ටිය කෑම කියලා. මෙතන ඉතින් අර හිස් පිඟන් තියේදී ඒ වේටර්ස්ලා ඇවිල්ලා ඒ බාරගෙන යනවා. එහෙම. හැබැයි මෙතන මේ කියන්නේ අපි ඔය වතුර කොකාකෝලා ගන්නවා නම් ඒවට වෙනම ගෙවන්න ඕන. අර කෑම ඩෙසර්ට් ඒවට තමයි ඒවා ඉන්ක්ලූඩ් වෙනම අර යුරෝ 19යි ඒ සත ගන්න මට සත ගන්න මතක නැහැ. අපි කෑම් වල මේ මොනවාද බීම වලට වෙනම ගෙවන්න ඕන. කොහොම හරි ඉතින් අපි හොඳට කැමේ තියෙන්නේ අර මම මේ අමුවෙන් මේව කරේ. අමුවෙන් ගිහිල්ලා බෙදාගෙන දුන්නේ අන්නේ කෑම් ප්ලේට් එක.
මේ කැම් එකේ මේ උරුමස් එක හරිම රහයි. ඇත්තටම දැන් මම මේක මම හිතන්නේ දැන් ගිහිල්ලා මේක සති දෙකක් විතර මම අද වොයිස් දෙන්නේ. මේ දැන් මට මතක් වෙනවා මේ කැම් එක දැන් තිබ්බනම් කියලා. මේ තියෙන්නේ මං අන්තිමටම ගාපු කේක් කෑලි 3. කොහොම හරි ඉතින් අපි කට්ටියට හොඳටම අමාරුයි කාලා අපි දැන් ආයේ මේ යනවා පාක් එකකට. අර ලියත්තාව අපේ වාහනේ යන්න. එයාට අරයක යන්න බෑ කියලා. අපි පාක් එකකට ආව නිකන් මේ පාක් එකේ හුඟක් ලංකාවයි එහෙම ඉරිදට ක්‍රිකට් මැච් ගහනවා, එල්ල මැච් ගහනවා එහෙම. ඉතින් අපිත් ඒ පාක් එකට ආව මේ ඔය මැච් එකක් එහෙම බලමු කියලා. හැබැයි ටිකක් ඉඳගෙන ඉද්දී මේ අපිට හිතුණා නිකන් බෝරින් වගේ අපි දන්නේ නැහැනේ කවුද සෙල්ලම් කරන්නේ ඕමේව දන්නේ නැහැ. ඊට පස්සේ එතන චුට්ටක් විතර අපි යාලා සෙල්ලම් කරන කට්ටිය සෙල්ලම් කරනවා බලලා ඊට පස්සේ අපි කට්ටිය සෙල්ලම් කරන්න ගත්තා. අපි කට්ටිය ගස් කුට්ටි කරා. ඉතින් මම නෙතුට දුන්නා ෆෝන් එක මේ වීඩියෝ කරන්න කියලා. නෙතු තමයි මේවා වීඩියෝ කරේ. නෙතු මේ එහා පැත්ත හරවනවා මෙහා පැත්ත හරවන එක ටිකක් බලද්දි මටත් කැරකිල්ල වගේ. කොහොම හරි ඉතින් එහා වීඩියෝ කරලා තිබ්බා. අපි කට්ටිය ඉතින් මෙතන පැයක් විතර මේ සෙල්ලම් කරා. සෙල්ලම් කරලා ඉතින් ඔහොම ගෙදර ගියා. ඉතින් ওই විදියට තමයි අපේ ඒ දවස ගත වුනේ. ඉතින් මම ඉක්මනටම ආයෙ ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඊළඟ වීඩියෝ එක මම හිතන්නේ ෂෙයින් වීඩියෝ එකක් වෙයි. අනිවාර්යෙන් මේක බලන්න. මම මේක ළඟදිම දානවා. මම හෙට හෝ අනිද්දා ඒක මේ වීඩියෝ කරනවා. මොකද ඊයේ මට පාර්සල් ටික ආවේ. කොහොම හරි ඉතින් ඉක්මනටම ඒ වීඩියෝ එකනොත් හම්බ වෙමු. Thanks for watching. Stay with me. මේක බේරුවා නම් ඉවරයි.